මේ ජීවිතය තුළදීම නිවීම සාක්ෂාත් කිරීම සඳහා වෙහෙසෙන භික්ෂුවකට නිදහස් පරිසරයක් අවශ්‍යමය. නිදහසට එක් අර්ථයක් දිය නොහැක. ලෞකික ලෝකෝත්තර උවමනාවන්ට අනුව නිදහසේ අර්ථය වෙනස් වෙයි. කෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගුරුපත්වීම රජයේ රැකියාව දේශපාලනය නිදහස ලෙස දකී. මේ කිසිත් වරදක් නොවේ. ඒ තම තමන්ගේ දෘෂ්ටීන්ය. එහෙත් ඒ ලෞතර නිර්වාණ ප්‍රතිපදාවේ කියවෙන නිදහස නම් නොවේ. මෙහි සඳහන් කරුණු අදාළ වන්නේ ශාසනීය හික්මෙන ළමා තරුණ භික්ෂුන් වහන්සේලාට නොව. ජීවිත අවබෝධයෙන් ලෞකික සම්පත් දුක බව දැක මේ සියල්ල තුළින් රැස්වෙන්නේ දුකම බව දැක ගිහි බැමි වලින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිදී මේ ජීවිතයේදීම නිවීම සාක්ෂාත් කර ගැනීමට ප්‍රතිපදාවේ යෙදෙන වීරවන්තයන්ටය. මෙවැනි සත්පුරුෂයන් විශාල පිරිසක් ශාසනය තුළ සිටින බව සත්‍යකි. ඒ මඟ යන්නට ඔබ රුචි නම් ඔබටද මඟ විවෘතය. ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබට නිවැරදි මඟ කියා දී ඇත. නිදහස අර්ථවත් වීමට ඔබ මෙසේ සිටිය යුතුය. මා පැවිදි වූයේ අනුන්ට බණ කීමට, පිරිත් කීමට, පන්සල් ආරණ්‍ය පාලනය කිරීමට, නායක හිමි නමකගේ මීළඟ උරුමකාරයා වීමට හෝ දිව්‍ය බ්‍රහ්ම සංඥා වැඩීමට නොව. මේ ආත්ම භාවය තුළදීම නිවන් මඟ සම්පූර්ණ කර ගැනීමට බව සිතීමට ඔබට ශක්තිය තිබිය යුතුය. ලෞතර බුදු වදනට අනුව නිදහස යනු මෙසේ සිතන්නට හැකිවීමයි. මාරයාගේ ධර්මයට අනුව නිදහස යනු මීට විරුද්ධව සිතීමයි. බුදු පුතෙකු ලෙස පළමුවෙන්ම ඔබගේ නිවීම ඇත්තේ බුදුරජාණන් වහන්සේ ළඟවත්, නායක ස්වාමීන් වහන්සේ ළඟවත්, පිරිත් පොතේ හෝ ත්‍රිපිටකයේ නොව තමා තුළම බව සිතිය යුතුය. ඉහත කිසිවක් තුළ නිවීම නොමැත. දැනුම ආදර්ශය මාර්ගය ඉහත කරුණු කාරණා තුළ ඇත. ඒ ගැන තර්කයක් නොමැත. ඔබ ධර්මයේ ඉගෙනීමට පොතපතට යොමු වුවහොත් ඊළඟට සිදුවන්නේ දැනුමේ පණ්ඩිත භාවය වැඩි වී ධර්මදේශනා ධර්ම සාකච්ඡා පැවැත්වීමට යාමය. එසේ නැතිනම් මිහිරි ස්වරයෙන් බුදුමැදුරට බෝ මළුවට කොටු වී පූජාවන් පැවැත්වීමටය. ගිහි දායකයන් මේවාට ඉතාමත්ම ප්‍රියයි. භික්ෂූන් වහන්සේටද ලැබෙන ලකුණු ජනප්‍රියභාවය සැලකිලි ඉහළය. දෙපාර්ශ්වයටම වැඩෙන්නේ ලෞකික කෙලෙස් ධර්මයන්ය. ඒවා සංසාරික සැප පිණිස හේතු වේ. අවසානයේදී සියලු දේ අතහැර පැවිදි වූ හාමුදුරුවෝ දායක පින්වතුන් සතුටු කරන රූකඩයකි. මෙහිදී සියල්ල අතහැරීමට ඔබ දක්ෂ විය යුතුය. හැබැයි ඔබට වඩා දක්ෂ මාර්ගය වැඩූ කල්යාණ මිත්‍රයෙක් ඔබ ආශ්‍රය කළ යුතුය. ඔබ ශක්තිමත් තැනකට එන තුරාවට ඔබ එය අතහරින්න එපා. නිරතුරුවම ඔබ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බව, සැරියුත් මොග්ගලන් මහෝත්තමයන් ඔබ ඉදිරියේ වැඩ සිටින බව ඔබට අවවාද දෙන බව සිතන්න, දකින්න. මේ ගමනේදී ඔබට මෙයට වඩා ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. ඔබට හැමෝම කියාවේ රැස් කරන්න කියා මොනවාද? දැනුම, ගාථා, පිරිත්, සූත්‍ර, අභිධර්ම, බණ මේ සියල්ල ඔබ අතහරින්න, ඔබ සැහැල්ලු වන්න. සෑම බරකින්ම නිදහස් වන්න උත්සාහ ගන්න. නිවීම කියන්නේ මෙහෙයුමක්. මේ මෙහෙයුමට ඔබට අවශ්‍ය වන්නේ තුන් සිවුරත් පාත්‍රයත් හුදකලා වන කුටියත් පමණයි. ඔබ සීලයෙන් සමාධියෙන් පරිපූර්ණ බවට පත්ව ඇතැයි ඔබට විශ්වාස නම් ඔබගේ සීලය ගැන ඔබට කුකුසක් නොමැති නම් වනයේ හුදකලා කුටියක් තෝරා ගැනීමට ඔබට සුදුස්සෙක්. ඔබගේ සීලය ගැන ඔබට විශ්වාසයක් නොමැති නම් වනයේ හුදකලා වීමට ඉක්මන් නොවිය යුතුය. ඔබ ශක්තිමත් නොවීම මාරයාට ගොදුරකි. එවැන්නෙකු වනයේදී ගල් කුටියේදී අමනුෂ්‍යයන් විසින් වහලකු, රෝගියෙකු, මානසික ලෙඩෙකු කරනු ඇත. ඔබ පසුබට නොවන්න. මග වැඩූ කල්යාණ මිත්‍රයෙකුට කෙටි කමටහන් කීපයකින් ඔබව ශක්තිමත් කිරීමට හැකියාව ඇත. මෙහිදී සීලය යනු ඔබ සාමණේරද උපසම්පදාද වන නායක ස්වාමින් වහන්සේගේ ගෝලයෙක්ද යන්න නොව. ඔබ නිවැරදි බවට ඔබ තුළ ඇති විශ්වාසය පමණයි. ලෞතර ධර්මයේ කෙරෙහිද ඔබ කෙරෙහිද ඔබ විශ්වාසය තබන්න. අවශ්‍යම වේලාවට කල්යාණ මිත්‍රයෙකුගෙන් ගුරුවරයෙකුගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගන්න. තමාගේ ආරක්ෂාවට අවශ්‍යම මොහොතකදී පමණක් භාවිතයට තෙරුවන් වඳින ගාථා 3ත් කරණීයමෙත්ත සූත්‍රයත් කඳ පිරිතත් ඔබ අර්ථ වශයෙන් දැන සිටියොත් එය හොඳටම ප්‍රමාණවත්ය. ඉතිරි සියල්ල ඔබ අතහරින්න. අතහැරීමේ ප්‍රමාණයට ඔබට නිවන් මඟ වැඩීම පහසු කරගත හැකිය. අන් සියල්ල අතහැරීමට දක්ෂ වූයේ නම් පමණක් ඔබ නිවන් මෙහෙයුමට සූදානම්ය. හැබැයි මේ වන විට ඔබ ළඟ පාවිච්චියට මුහුණ බලන කණ්ණාඩියක්, උණු වතුර බෝතලයක්, සීතලට පෙරවන පොරෝණයක් මේ වගේ දෙයක් තිබුණහොත් තවම ඔබ සූදානම් නොමැති බවයි පෙනෙන්නේ. මොකද මේ සියල්ල තුළ තිබෙන්නේ මගේ කයේ සැප පිළිබඳ චේතනාවයි. සියල්ල අතහරින්න. එතෙක් ඔබ සූදානම් නැත.
මුහුණ බලන කණ්ණාඩි අතහැරීමට නොහැකි කෙනෙකුට කය අතහරින්නේ යයි කීම විහිළුවකි. අනිවාර්යයෙන්ම ඔබට හැකිය. ඔබ නැවත නැවත බුදුසම්දෙන්ව සිතෙන් මවා ගන්න. ඔබේ හදවතට වඩම්වා ගන්න. නිරතුරුවම ඔබ උන්වහන්සේගේ සෙවණේ සිටින බව දකින්න. ඔබ හිමිදිරියේ පිණ්ඩපාතයේ වඩින විට ඔබ ඉදිරියෙන් බුදු සමිඳුන් වඩින බව දකින්න. සැරියුත් මුගලන් ආනන්ද මහෝත්තමයන් වහන්සේලා සිතින් මවාගෙන ඒ උතුමන් සමග සිතෙන් ජීවත් වන්න. උන්වහන්සේලා සමග හදවතින් සාකච්ඡාවේ යෙදෙන්න. උන්වහන්සේලාගේ ඇවතුම් පැවතුම් ඔබේ ජීවිතයට එකතු කරගන්න. උන්වහන්සේලා නිවන් මඟ අවබෝධ කර ගැනීම පිණිස ගත් වෙරවීරිය මනසින් දකින්න. චක්කුපාල මහරහතන් වහන්සේගේ උත්සාහය සිතින් මවා ගන්න. ඉහත උපක්‍රම භාවිතා කර ඔබ නිවන් මෙහෙයුමට සිත පුරුදු පුහුණු කරන්න. මාර බැමි එකිනෙක කඩා දමමින් අත්හල යුතු දේවල් අත්හරිමින්ද ඔබ සූදානම් වන්න. හැබැයි ඔබ ලෝකයේ ඉදිරියේ රහතන් වහන්සේ කෙනෙක් ලෙස හැසිරෙන්න එපා. එවිට ඔබ වැටෙන්නේ මාරයාගේ මල්ලටය. ඔබ ලෝකයේ ඉදිරියේ එසේ හැසිරෙන්න ගියහොත් නිවන් මඟ ගබ්සා වෙනවාමය. එවිට ඔබට නිවීම කරා නොව මානසික රෝහලකට යා හැකිය. හොඳින් මතක තබා ගන්න. ඔබ දක්ෂ නම් භාවනාව නිවන් මඟ කරාද, අදක්ෂ නම් භාවනාව ඔබව මානසික රෝගියෙකු බවටද පත් කරනු ඇත. මෙවැනි අසරණ උද්‍යෝගීමත් පින්වත් චරිත අනන්තවත් අපට හමු වී ඇත. අර්ථවත්ව මඟ වැඩූ ගුරුවරයෙකුගේ මාර්ගෝපදේශය නොලැබීම මෙම විනාශයට හේතු වේ. තමා තුළ ඇති මාන්නයද, මාර්ගඵල උන්මාදයද, ඉලක්කය කරා යෑමට ඇති හදිස්සියද, ගිහි පින්වතුන්ගෙන් ලැබෙන වැඩි ප්‍රතිචාරද ඔබට මර උගුලක් වනවා ඇත. පින් පව් කුසල් අකුසල් රුචි අරුචි ලෝකය ආදිය ගැන ඇති කැමැත්ත අතහරින්න. මේවායේ අනිත්‍ය බව දකින්න. ඔබ නිවන් මෙහෙයුමට සූදානම් වන්න. මේ වන විට ඔබගේ කුටියේ තිබිය යුත්තේ තුන් සිවුරත් පාත්‍රයත් කය පිරිසිදු කිරීමට අවශ්‍ය අවම දෙයක් පමණකි. ඔබ නැවත කුටිය දෙස බලන්න. එහි පැරසිටමෝල් පෙත්තක් තිබුණද එයත් ඔබ අයින් කළ යුතුය. ඔබ එය තබා ගන්නේ කය සුවපත් කිරීම සඳහාය. දැන් ඔබ සූදානම් වන්නේ කය අතහැරීමේ මෙහෙයුමටය. වේදනාව සමනය කිරීමට උත්සාහ ගන්න එපා. වේදනාවේ අනිත්‍ය බව, ඒ ස්වභාවය, වේදනාව Tamanට අයිති දෙයක් නොවන බව දකින්න උත්සාහ ගන්න. ඔබේ ශරීරයේ යම් වේදනාවක් දැනේ නම් හිමිදිරියට ස්වමුත්‍රා උගුරු දෙකක් වළඳන්න. මුත්‍රාවල මුල් කොටසද අග කොටසද අතහැර මැද කොටස පාවිච්චිය සඳහා ගන්න. උගුරු දෙකකට වඩා නොගන්න. මන්ද ශරීරයේ ඇසිඩ් ගතිය වැඩි වී දාහය වැඩි වන හේිනි. මෙම ඖෂධය ඔබේ කායික වේදනා අවම කරાવી. මෙම ස්වමුත්‍රා උගුරු දෙක ඊයේ රාත්‍රියේ ඔබ වැළඳූ පෑන් බව මෙනෙහි කරන්න. මාරයට හීන් නූලෙන් පහර දෙන්න. ඔබ ස්වභාව ධර්මයේම කොටසක් වන්න. ස්වභාව ධර්මයත් ඔබත් දෙකක් නොව එකක් බවට පරිවර්තනය කර ගන්න දක්ෂ වන්න. ඔබ ඉදිරියේ තිබෙන රූස ගසත් ඔබේ කයත් සංසන්දනය කර බලන්න. දෙකම ධාතුන්ගේ විවිධත්වය පමණක් බව දකින්න. ඔබ නැවතත් හිතන්න. ඔබ තවම මඟ වැඩීමට සූදානම් වන භික්ෂුවක් පමණයි. ඔබ හැකිතාක් විවේකීව සිටින්න. දිනකට මෙච්චර වේලා භාවනා කළ යුතුයි, රාත්‍රියේ නිදිවරා භාවනා කළ යුතුයි යන සිතුවිලි අනිත්‍ය වශයෙන් දැක අයින් කරන්න. ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න. මා ප්‍රාර්ථනා කරන්නේ වීර වඩන්නේ මාගේ අවසන් හුස්ම මේකයින් පිටවන මොහොතේ කිසිම ඇලීමක් බැඳීමක් ගැටීමක් නැතිව පිට කිරීමට පමණක් බව සිහි කරන්න. මොන හේතුවක් නිසාවත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵල ගැන නොසිතන්න. ඒවා කෙලෙස් ධර්මයන් බව සිතන්න. මාර්ගඵලවලට ඇති ආශාව අතහරින්න. ඔබ මාර්ගඵල තණ්හාවෙන් අනාගාමී වීමට ගියහොත් ඔබේ වටිනා ජීවිතය අනාගන්නා බව සිතන්න. විවේකීව සිතන්න. නිදිමත නම් නිදාගන්න. සරලව පහසුව නිදහස්ව සිටින්න. ඔබ මේ ආකාරයේ ප්‍රතිපදාවක යෙදෙන බව කිසිවෙකුට නොහඟවන්න. ඉන්ද්‍රියයන් 6ට පස්වන සෑම රූපයක්ම අනිත්‍ය වශයෙන් දකිමින් සිතත් කයත් පරිසරයත් සමග නොගැටී සිටින්න. ඔබ නිරතුරුවම සිතන්න. ඔබ මේ සටන් කරන්නේ මායයා සමග බව. ඔබට අවශ්‍ය සෑම වෙලාවකම මායයාව රවට්ටන්න, බිය ගන්වන්න, තැති ගන්වන්න. ඔබට මුලින් කියවනේ අරිහත් උතුමන් සමග මනසින් ජීවත් වන්නට කියලා. ඒ මායයාව රැවටීම පිණිස කරන දේවල්. දැන් ඔබ මායයාව තැති ගන්වන්න. ඒ අරිහත් උතුමන්ද අනිත්‍ය බව දකින්න. ඒ උතුමන්ගේ පිරිනිවීම මනසින් දකින්න. එම ධාතුන් වහන්සේලාගෙන් ගොඩනැගූ ස්තූපයන් දකින්න.
ඒවාද විනාශ වන බව මනසින් දකින්න. දැන් නැවතත් ඔබ මායාව රවට්ටන්න. රුවන්වැලි මහා සෑය, කිරිවෙහෙර මහා සෑය, ජයශ්‍රී මහා බෝසමිඳුන්, දන්ත ධාතුන් වහන්සේ සිතින් මවාගෙන සාදුකාර දෙන්න. දැන් නැවත මායාව තැති ගන්නවන්න. ඉහත වන්දනීය පූජනීය වස්තුන්ද කාලගුණික දේශගුණික යුදමය හේතුන් නිසා විනාශ වී යනවා දකින්න. මේ සියල්ලේම අනිත්‍ය බව දකිමින් ඔබේ ආධිපත්‍ය මායාව මත ටිකෙන් ටික පටවන්න. ලෝක ධාතුවේ හැම දෙයකම අනිත්‍යය ඔබ මනසින් දැක මායාව කම්පා කරවන්න. තැති ගන්නවන්න. දැන් ඔබේ රාජකාරිය මිහිම විය යුතුය. සාරා සංක කල්පලක්ෂ ගණනාවක සිට ඔබව මුලා කරමින්ද සතර අපායට මනුෂ්‍ය දිව්‍ය ලෝකවලට ගාල් කරමින්ද ඔබ කෙරෙහි ආධිපත්‍ය පැතිරූ මාරයාට ටික ටික රිදවන්න. බොක්සින් තරගයකදී ප්‍රතිමල්ලවයාට සෙමෙන් පහර දෙමින්ද ඔහුගෙන් උපක්‍රමශීලීව පහර වළක්වමින් ප්‍රතිමල්ලවයාව හෙම්බත් කොට අවසාන මරු පහර කිහිපයකින් ඔහු බිම දමන්නාසේ ඔබද මාරයාව උපක්‍රමශීලීව රවටන්න. ඔබේ ඉන්ද්‍රයන්ට ගෝචර වන සෑම රූපයක්ම අනිත්‍ය වශයෙන් දකින්න. දකින රූප මග හරින්න එපා. රූප බලෙන් සොයා යන්නත් එපා. ඔබ වේගවත් නොවන්න, මන්දගාමීද නොවන්න. ඔබේ ස්වභාවය තුළම ඔබ කටයුතු කරන්න. දැන් මොන මාර්ගඵලයකද ඉන්නේ? තව කොච්චර කල් යයිද? මට පුළුවන් වෙයිද? මේ මාර සිත් ඇතිවන මොහොතේම අනිත්‍ය වශයෙන් දැක පරාජය කරන්න. ගැටෙන්න එපා. රූපයක් දුටු සැනින් එය අනිත්‍ය වශයෙන් දකින්න. නැවත නැවත එම රූපයට ඇලීමක් ඔබ තුළ ඇතිවන්නේ නම් එම රූපය විනිවිද දකින්නට උත්සාහ ගන්න. එහෙම කළොත් ඔබේ ප්‍රතිඵල ඉක්මන් වේවි. අදාළ රූපයේ සුරූපී කාන්තා රුවක් කියා සිතන්න. ඔබ ඇය මව් කුසේ සිටිනවා දකින්න. ඉස්ගෙඩියෙක් ලෙසින් පටන්ගෙන 9 මාසයක් බැලුම් බෝලයක් වැනි මව් කුසේ විඳි අනන්ත වේදනා මර ලතෝනි දීගෙන ලෝකයට බිහිවන හැටි මල මුත්‍රා ගොඩේ දඟලන ලදරු වයස ළමා තරුණ මධ්‍යම මහලු වශයෙන්ම එම රූපය දකින්න. ඔබ දුටු ලස්සන රූපය ඇටසැකිල්ලක් කර දකින්න. එම ඇටසැකිල්ල බඩවැල් නහර මස් එල්ලාගෙන සිටින ස්වභාවය දකින්න. ඔහුගේ හෝ ඇයගේ රූපය මනසින් නිරුවත් කොට සම් මස් නහර විනිවිද ගොස් සම නැමැති උරයට පුරවා ඇති ජරා ගොඩ දකින්න. ලස්සන තිබුණේ සුරූපී ඇය තුළ හෝ ඔහු තුළ නොව තමාගේ අවිද්‍යාවෙන් පිරුණු අනිත්‍ය වන සිත තුළ බව සිහිනුවණින් දකින්න. පංච උපාදානස්කන්ධය, සප්ත බොජ්ජංග, පටිච්ච සමුප්පාදය, සතර සතිපට්ඨානය ධර්මතාවයන් ගිරවුන් මෙන් කටපාඩම් කරන දේවල් නොව රූපේ අනිත්‍ය භව දකිමින් ප්‍රඥාවෙන් තීව්‍ර වන විට ඔබ ලබන අවබෝධය තුළ නොදැනුවත්වම ඔබට වැඩින්නේ ඉහත ධර්මතාවයන් බව සිතන්න. ඔබ තවම සිටින්නේ පුහුණු මට්ටමකය. තවම තරඟය පටන් ගත්තේ නැත. තවම ඔබ තරඟයට මුහුණ දීමට ඇඟ උණුසුම් කරනවාය. ශක්තිමත් උණුසුම් වන තරමට තරඟයට ජවය ලැබේ. මේ මුළු ලෝක ධාතුව තුළම තම ආධිපත්‍ය පතුරවාගෙන සිටින මාරයාට එරෙහිව කරන සටනකි. තරඟයකි. තරඟයෙන් ඔබ දිනුවොත් ඔබ ලෝකයෙන් එතරට යන කෙනෙක්ය. ඔබ මේ යෙදී සිටින්නේ ලෞතර බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, අරිහත් උතුමන් උත්තමාවියන් තරඟ කොට ජයගත් තරඟයකටය. මේ තරඟෙන් රාහුල, සෝපාක, නිග්‍රෝධ වැනි දරුවන්ද ජයගෙන ඇත. පටාචාරා එසිදාසි වැනි කාන්තාවන්ද ජයගෙන ඇත. පුහුණුව සාර්ථක නම් ජයග්‍රහණය ස්ථිරය. ඔබ සරල වන්න, සැහැල්ලු වන්න, නිදහස්ව සිටින්න. අවශ්‍ය වේලාවේදී පෑන් පහසු වන්න. පොරවන සිවුර දහඩිය ගඳ නම් සෝදා ගන්න. කුටිය මිදුල පිරිසිදුව තබා ගන්න. අනිත්‍ය දකින්නවා කියා අපිරිසිදුකම ළඟට නොගන්න. අනිත්‍ය දකින්නවා කියා ඔබ අපිරිසිදුකම ළඟට යන්නේ නම් ඔබ දකින්නේ මුස්පේන්තු අනිත්‍යයි. එය මාර බලයකි. ඔබ එය පරාජය කරන්න. ඔබ මධ්‍යස්ථ වන්න. අසුභය දැකීමට නම් සාපේක්ෂව ලස්සන සහ පිරිසිදු බව තිබිය යුතුය. ඒ ලස්සනට නොඇලීමට, ලස්සන ඔබේ කර නොගැනීමට ඔබ ශක්තිමත් විය යුතුය. මේ ලෝකයේ සියලුම ලස්සන රූප ඔබේ කමටහන් විය යුතුය. හින්දි සිනමාවේ සුරූපීම නිලියත් වැඳිරියත් ඇටසැකිල්ලක්සේ දැකීමට ඔබට හැකි විය යුතුය. ඒ අවස්ථාව ඔබට ලැබුණේ ඇය සුරූපී වූ නිසාය. ලස්සන නොමැති ලොවක ඔබට අසුභය වැඩීමට නොහැක. අවලස්සන බවට යමක් පත්වන්නේ ලස්සන තිබෙනහොත්ය. මන්ද ලස්සන අනිත්‍ය වී අවලස්සන ඇතිවන බැවිනි. මේවා ලෝකයේ ස්වභාවයන්ය. ඔබ මෙසේ අවංකව වීරවන්තව ප්‍රතිපදාවේ යෙදී සිටින විට ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබේ හදවතට වඩීවි. මොකද දැන් ඔබේ හදවත හැබෑ බුදු කොටයක් නිසා. උන්වහන්සේ ඔබට කියා දෙනු ඇත. ඊළඟට ගත යුතු මග සංඥා වශයෙන් ඔබට වැටහෙනු ඇත. මේ විට ඔබ
සද්ධාන්ත හස්ති රාජයෙකුසේ වීරයෙන් නැගී සිටීවි. ඇයි දන්නවද? ඔබට ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔබ ළඟ වැඩ සිටින බව. ඔබට කමටහන් දෙන බව. ඔබට වැටහේවි. මෙහිදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ සහ ප්‍රඥාව යනු දෙකක් නොව එකක් බව ඔබට වැටහේවි. නිවන් මඟ වඩන්න, බුදු සමිඳුන් දකින්න. මේ විශ්වාසය තුළ ජයග්‍රහණයේ දොරටුව ඇත. ඔබගේ උත්සාහයෙන් එය විවෘත කරගන්න. ඔබ දොරටුව විවෘත කරගතහොත් ලෝකයේ තුල ඔබ නිවෙනු ඇත. එවිට දැස් පියාගත් සැනින් මුළු ලෝකයම නිරුද්ධ කර දැකීමට ඔබට හැකිය. ඔබට මේ ගමනේදී බුදු සම්දුන්වත් අට්ටික සංඥාවෙන් දැකීමට සිදුවනු ඇත. එයට ඔබ ශක්තිමත් වනතුරු කලබල නොවන්න. තවමත් ඔබට උන්වහන්සේගේ මඟ පෙන්වීම අවශ්‍යය. එතෙක් ඔබ බුදුරජාණන් වහන්සේ මනසින් ඔබේ ආරක්ෂකයා වශයෙන් වඩම්වා ගන්න දක්ෂ වන්න. නිසි වේලාව පැමිණි විට ඔබගේ ශාස්ත්‍රූන් වහන්සේවද අතහරින්න ඔබට අනිවාර්යයෙන්ම සිදු වේවි. පුද්ගලයෙක් නොවන බව ඔබට අවබෝධ වන නිසාය. උපුටා ගැනීම අතහැරීම එක මහරහතුන් වැඩිමඟ ඔස්සේ නිදහස් පරිසරය. තෙරුවන් සරණයි.